වයස 30ට පෙර දැනගන්න ඕන ෆයිනෑන්ෂල් ලෙසන්ස් 10ක්. ඔයාට කවදා හරි මේ වගේ ෆීල් වෙලා තියෙනවද? සැලරි එක හම්බ වෙනවා. හැබැයි මාසේ අගට එනකොට account එක almost empty. එතකොට අපි හිතනවා මට ඉන්කම් වැඩි වුණාම මේ ප්‍රොබ්ලම්ස් ඔක්කොම විසඳෙයි. හැබැයි ඉන්ටරෙස්ටිං දේ තමයි ලෝකේ ඉන්න ගොඩාක් මිනිස්සු ඉන්කම් වැඩි වුණත් ෆයිනෑන්ෂල් ප්‍රොබ්ලම්ස් වලින් අයින් වෙන්නේ නැහැ. ඒකට රීසන් එක සරලයි. මනි earn කරන එක අපිට උගන්වනවා. හැබැයි මනි මැනේජ් කරන එක කවුරුත් උගන්වන්නේ නැහැ. ඒ නිසා අද වීඩියෝ එකෙන් වයස 30ට පෙර දැනගන්න ඕන ෆයිනෑන්ෂල් ලෙසන්ස් 10ක් ගැන කතා කරමු. මේ ලෙසන්ස් ටික early life එකේ දැනගත්තොත් ඔයාගේ ෆියුචර් එක සම්පූර්ණයෙන්ම වෙනස් පුළුවන්. 1. ස්පෙන්ඩ් කරනවට කලින් සේව් කරන්න. බොහෝ මිනිස්සු සැලරි එක ලැබුණාම මේ පැටර්න් එක ෆලෝ කරනවා. වියදම් කරනවා, shopping කරනවා, යහළුවන් එක්ක outing යනවා. ඉතුරු වෙච්ච ටික සේව් කරනවා. හැබැයි රියැලිටි එක තමයි එතකොට සේව් වෙන්න දෙයක් නැහැ. සක්සස්ෆුල් මිනිස්සු කරන්නේ සරල උපක්‍රමයක්. සැලරි එක ලැබුණාම 10ක් හෝ 20ක් ඔටෝමැටික්ලි සේව් කරනවා. ඉතුරු ටිකෙන් තමයි ලයිෆ් මැනේජ් කරන්නේ. 2. ලයිෆ්ස්ටයිල් උද්ධමනය කියන ට්‍රැප් එක. ඔයාට සැලරි ඉන්ක්‍රීස් එකක් ලැබුණා කියලා ඉමැජින් කරන්න. අපි හිතනවා දැන් තමයි ලයිෆ් අප්ග්‍රේඩ් කරන්න හොඳම ටයිම් එක. ඒකෙන් පස්සේ අලුත් දුරකථනයක්, හොඳ කාර් එකක්, එක්ස්පෙන්සිව් ජීවන රටාවක්. ඉන්කම් ඉන්ක්‍රීස් වුණාම එක්ස්පෙන්සස් ඉන්ක්‍රීස් වුණොත් ඔයා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකට ඇප්‍රෝච් වෙන්නේ නැහැ. පොහොසත් මිනිස්සු ඉන්කම් වැඩි වුණාම ඉන්වෙස්ට්මන්ට් වැඩි කරනවා. 3. ණය කියන්නේ සයිලන්ට් කිලර් එකක්. ක්‍රෙඩිට් කාඩ්ස්, පර්සනල් ලෝන්ස්, buy now pay later. මේ වගේ මුලින්ම නම් හානියක් නෑ වගේ. හැබැයි ස්ලෝලි මේවා වැඩි වෙනවා. ෆයිනෑන්ෂල් ට්‍රැප් එකක්. ණය තියනකොට ඔයා අනාගතේ earn කරන මුදල් already වියදම් වෙලා. 4. හදිසියකදී ගන්න මුදල් තියෙන්න ඕන. ජීවිතය ගැන අනාවැකි කියන්න බෑ. හදිසි වෛද්‍ය වියදම්, රැකියා අහිමිවීම, පවුලේ හදිසි අවස්ථාවන් මේ වගේ සිටුේෂන් වල මිනිස්සු අසරණ වෙනවා. ඒකට රීසන් එක සරලයි. ඉමර්ජන්සි ෆන්ඩ් එකක් නැහැ. විශේෂඥ නිර්දේශ කරන්නේ මාස 3-6 ජීවන වියදම් ඉතුරු කරලා තියන්න කියලා. 5. early investing power එක. ෆයිනෑන්ෂල් වර්ල්ඩ් එකේ ලොකුම වාසිය තමයි කාලය. ඔයා වයස 25 සීමාවෙදී ඉන්වෙස්ටිං ස්ටාර්ට් කළොත් පොඩි මුදලක් වුණත් සංයුක්ත වර්ධනයක් නිසා ලොකු මුදලක් ඔයි පුරවන්. හැබැයි ප්‍රොබ්ලම් එක මිනිස්සු ඕනවට වඩා බලාගෙන ඉන්නවා. 6. සිංගල් ඉන්කම් එක භයානකයි. ගොඩක් මිනිස්සු ඩිපෙන්ඩ් වෙනවා එක ජොබ් එකකට. හැබැයි වර්ල්ඩ් එක චේන්ජ් වෙනවා. ජොබ් සිකියුරිටි අඩු වෙනවා. ඒ නිසා අමතර ආදායමක්, ඔන්ලයින් ඉන්කම්, ෆ්‍රීලාන්සිං, ඩිජිටල් ස්කිල්ස් මේව ඩිවෙලොප් කරන එක ෆියුචර් එකට ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. 7. මනි ගැන තියෙන අදහස් චේන්ජ් කරන්න. අපේ සොසයිටි එකේ සමහර වෙලාවට මුදල් ගැන නෙගටිව් අයිඩියාස් තියෙනවා. ඒ කියන්නේ ධනවත් අය හොඳ අය නෙනේ. හැබැයි ඇත්ත සරලයි. මුදල් කියන්නේ නිදහස් මෙවලුමක්. මුදල් තියෙනකොට වඩා හොඳ සෞඛ්‍ය සේවාවක්, වඩා හොඳ අවස්ථා, වඩා හොඳ ජීවන රටාවක් ලැබෙනවා. 8. ආයවැය කළමනාකරණය පුරුදු කරන්න. ඔයාගේ සල්ලි කොහෙට යනවද කියලා ඔයා ට්‍රැක් කරන්නේ නැත්නම් ඔයා නොදැනුවත්ම මුදල් නාස්ති කරනවා. සිම්පල් බජට් සිස්ටම් එකක් යූස් කරන්න. එක්සැම්පල් 50% අවශ්‍යතා, 30% උවමනා, 20% ඉතිරීම්. 9. හැකියාවන් වලට ආයෝජන කරන්න. බෙස්ට් ඉන්වෙස්ට්මන්ට් එක ස්ටොක් මාකට් එක නෙමෙයි. බෙස්ට් ඉන්වෙස්ට්මන්ට් එක ඔයාගේ ස්කිල්ස්. ස්කිල්ස් ඉම්ප්‍රූව් වුණාම ආදායම් විභවය වැඩි වෙනවා. එක්සැම්පල් ඩිජිටල් මාකටිං, වීඩියෝ එඩිටිං, කෝඩිං, කමියුනිකේෂන් ස්කිල්ස්. 10. දීර්ඝකාලීන චින්තනය වර්ධනය කරන්න. ගොඩක් මිනිසුන්ට අවශ්‍ය ඉක්මනින් සල්ලි හොයන්න, ඉක්මනින් දියුණු වෙන්න. හැබැයි ඇත්ත ධනිය ගොඩනගන්නේ වසර ගණනාවක ක්‍රියාකාරකම් එක්ක. බුද්ධිමත් තීරණ ආයෝජනය කිරීමෙන් නැතිවන කුඩා පුරුදු. මේව කාලයත් එකට ලොකු ප්‍රතිඵල දෙනවා. ඔයා මේ ෆයිනෑන්ෂල් පාඩම් වයස 20 සිට ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තොත් ඔයාට තීර වෙනකොට ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුරුවන්. Remember this. money earn කරන එක ස්කිල් එකක්. හැබැයි money manage කරන එක ලයිෆ් ස්කිල් එකක්. ඔයාගේ අනාගත ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක ඔයා අද ගන්න තීරණ වලින් ඩිසයිඩ් වෙනවා. තවත් මේ වගේ ජීවිතේට වැදගත් දේවල් දැනගන්න අපගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක්, comment එකක් දාගෙනම යන්න.